හයි ඔන්න ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි අද නම් බලන්න යන්නේ මේ දවස්වල ongoing යන අලුත්ම K-drama එකක්. ඒ තමයි My Bias My Boss. මේකේ main character නම් ඩාරියම් අවුරුදු 11ක් තිස්සේ ආදරය කරන idol කෙනෙක් ඉන්නවා. ඒ තමයි ලී චෑන්. ඉතින් තමන්ගේ බයස ළඟින්ම දකින්න තියෙන ආසාව නිසා ඩාරියම් ලී චෑන් වැඩ කරන ඇපලෝ කම්පැනි එකේම ජොබ් එකකට යනවා. ඉතින් ඇපලෝ එකේ වැඩට ගියාට පස්සේ ඩාරියම්ට හම්බ වෙන්නේ ලී චෑන් විතරක් නෙවෙයි. මේකේ තවත් CEO කෙනෙක් ඉන්නවා කං හාගි. මෙයා හැනම cold, serious and work focused boss කෙනෙක්. ඉතින් මෙයාගෙත් එක්ක සෙල්ලම් දාන එක ලේසි දෙයක් නෙවෙයි. දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි මේ තුන් දෙනා අතර මොන වගේ රිලේෂන්ෂිප් එකක් ඇති වෙයිද? ලී චෑන් ඩාරියම්ට ආදරය කරයිද? ඩාරියම්ට කංහාගි ගැන ෆීලිංග්ස් ඇති වෙයිද? මේ තුන් දෙනා අතර මොන වගේ රිලේෂන්ෂිප් එකක් ඇති වෙයිද කියලා කියන්න අපි කවුරුත් තාම හරියට දන්නේ නැහැ. ඒකද තාම මේක ongoing. එහෙනම් ඉතින් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ජර්නි එකක් යමු. අපි අද ඉඳන් පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා මුළු කතාවම බලමු. එහෙනම් අපි අද පටන් ගන්නෙ පළවෙනි එපිසෝඩ් එකෙන්. වැඩි කතා නැතුව අපි යමු පළවෙනි එපිසෝඩ් එක පැත්තට. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති ළමයි දුවලා ගිහින් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා මේ පැත්තට එන්නකෝ. ඩාරියම් කියන්නේ සාමාන්‍ය ෆෑන් කෙනෙක් නම් නෙවෙයි. එයා ලී චෑන්ගේ අවුරුදු 11ක් තිස්සේ ඉන්න අතිශය ලොයල් ෆෑන් කෙනෙක්. ඩාරියම්ගේ චෑන් ඔප්පිසුව කොච්චරද කියනවා නම් එයාගේ කාමරේ පුරාම තියෙන ලී චෑන්ගේ ෆොටෝස්, පෝස්ටර්ස් සහ එයාට සම්බන්ධ විවිධ දේවල්. බෙල්ලේ තියෙන නෙක්ලස් එක පවා DNX එකට සම්බන්ධ මතකයක්. ඒ කියන්නේ චෑන් ගැන ඩාරියම්ගේ ආදරය අවුරුදු ගණනාවක් තිස්සේ කිසිම වෙනසක් නැතුව තිබුණා කියන එකයි. ලී චෑන් කලින් DNX කියන බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. ඩාරියම් එයාගේ ෆෑන් කෙනෙක් වෙන්නේ චෑන් DNX එකේ ඉන්න කාලේ ඉඳන්මයි. කාලය ගත වෙද්දී DNS බෑන්ඩ් එක විසිරෙනවා. ඉන් පස්සේ ලී චෑන් තමන්ගේ හොඳම යාළුවා වන කං හාගි එක්ක එකතු වෙලා ඇපලෝ කියන ෆැෂන් ඩිසයින් කම්පැනි එක පටන් ගන්නවා. හැබැයි මෙතන තියෙන ලොකුම මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි ඩාරියම් හිතාගෙන ඉන්නේ ලී චෑන් තමයි ඇපලෝ එකේ CEO කියලා. ඒ නිසා එයාගේ ලොකුම හීනය වෙන්නේ ඇපලෝ එකට ජොයින් වෙලා අවුරුදු 11ක් තිස්සේ දුරින් ආදරය කරපු තමන්ගේ බයස් වෙන චෑන් ඔප්පව ඇත්තටම ළඟින් දැක ගන්න එක. ඇපලෝ වේකන්සි එක. ඩාරියම් දැනට වැඩ කරන්නේ වෙනත් ෆැෂන් ඩිසයින් කම්පැනි එකක. එක දවසක් ඔෆිස් එකේ වැඩ කර ඉද්දී ඩාරියම් දකිනවා ඇපලෝ එකේ වේකන්සි ඕපන් වෙලා කියලා. දැනට වැඩ කරන කම්පැනි එකේ වැඩ කරන්නේ ඩාරියම් මෙච්චර සතුටකින් නෙවෙයි. ඉතින් මෙයා ඉල්ලා අස්සේ මේ ලිපියක් දාලා ඇපලෝ එකේ වේකන්සි එකට ඇප්ලයි කරනවා. දවස් කිහිපයකට පස්සේ ඩාරියම්ට හොඳම නිවුස් එකක් හම්බ වෙනවා. එයා සිලෙක්ටඩ් වෙලා කියලා. දැන් ඩාරියම්ගේ සතුට කියලා නිම කරන්න බෑ. චෑන් ඔප්පා ඉන්න කම්පැනි එකට යන්න ලැබුණා කියන්නේ එයාගේ හීනයක් හැබෑ වුණා වගේ. ඒ සතුටට මෙයා ඔෆිස් එක ඇතුළෙම උඩ පැන නට යනවා. හැබැයි ඉතින් සතුට වැඩි වුණාම වටපිටාවේ ඉන්න මිනිස්සු පේන්නෙත් නෑනේ. ඩාරියම් මෙහෙම උඩ පැන නට යද්දී ඩාරියම්ගේ කම්පැනි එකට මීටින් එකකට ඇවිල්ලා හිටපු හාගිගේ පපුවෙම හැප්ප වෙනවා. අයියෝ, හාගිගේ සුදු ෂර්ට් එකේ ඩාරියම්ගේ මේකප් වලින් මුළු මූණක්ම ප්‍රින්ට් වෙලා. හාගිගේ සෙක්‍රටරි මේක දැකලා hina වෙනවා. ඩාරියම් නම් කිසිම ලැජ්ජාවක් නැතුව sorry කියලා සමාව ඉල්ලලා ආයෙත් තමන්ගේ සතුටත් එක්කම උඩ පැන යනවා. හාගි නම් මේ අමුතු කෙල්ල දිහා බලන් ඉන්නවා. හාගි යන අතරෙත් හාගි දකිනවා ඩාරියම් පාරේ යන ගමනත් නට යනවා. ඔන්න ඉතින් මේ සිටුේෂන් එක සෙලිබ්‍රේට් කරන්න හවස ඩාරියම් තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක හොටෙල් එකකට යනවා. රෙස්ටුරන්ට් එකකට යනවා. හැබැයි එතන කං හාගිත් එයාගේ යාළුවෙක් එක්ක ඉන්නවා. ඔය අතරේ හාගිගේ යාළුවා ඩාරියම්ගේ යාළුවෙකුට ලයින් දාන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ අහම්බෙන් ඩාරියම්ගේ අතේ තිබුණ ලී චෑන්ගේ පෝස්ටර් එකත් මේ යාළුවගේ අතින් ඉරනවා. දැන් ඉතින් චෑන් ඔප්පගේ අවුරුදු 11ක ෆෑන් කෙනෙක්ට මේක පොඩි දෙයක්ද? ඩාරියම්ට හොඳටම අප්සෙට්. ඒ දුකට හොඳටම බීලා ඉද්දී හාගිගේ යාළුවා ඩාරියම්ගේ ඔප්පා ගැන නරක විදියට කතා කරනවා ඩාරියම්ට ඇහෙනවා.
ඒක අහපු ගමන් ඩාරියම්ගේ ඇඟ මෝඩ් එක ඔන් වෙනවා. අතේ තිබුණු ග්ලාස් එකේ අයිස් කියුබ් එක අරගෙන හාගේගේ යාළුවා දිහාට විසි කරනවා. හැබැයි එයා එකපාරටම ඔළුව හකට ගන්නවා. ඒ අයිස් කියුබ් එක කෙලින්ම ගිහින් වදින්නේ කන් හාගේ නහයට. නහයෙන් ලේන හාගේ හැමින් ඩාරියම් දිහා රවලා බලනවා. ඩාරියම්ගේ යාළුවෝ දෙන්න නම් දැන් හොඳටම බය වෙනවා. ඒ දෙන්න ඩාරියම්ව හාගේ ඉස්සරහා දනගස්ස වෙලා සමාව ඉල්ලවනවා. හැබැයි ඩාරියම් හොඳටම බීලා ඉන්න නිසා එයාට මේ සිටුේෂන් එක සීරියස්නස් එකක්ද කියලාවත් හරියට තේරෙන්නේ නැහැ. යාළුවෝ දෙන්න ඉතින් අන්තිමට මෙයාව ගෙදර එක්කන් යනවා. ඔන්න ඉතින් පහුවදා උදේ ඇපලෝ එකේ ෆස්ට් ඩේ. ඩාරියම් අලුත් කම්පැනි එකට යන්න ලෑස්ති වෙනවා. එයාගේ හිතේ තියෙන එකම දෙයක්. අද ඉඳන් මම ඇපලෝ එකේ එම්ප්ලොයි කෙනෙක්. චෑන් ඔප්පගේ කම්පැනි එකේ වැඩ කරනවා. මම චෑන් ඔප්පගේ කම්පැනි එක අහස උසටම ගොඩනගනවා. කම්පැනි එකේ හොඳම සේවකයා වෙනවා කියලා. ඉතින් එහෙනම් ගැම්මෙන් ඔෆිස් එකට යන ඩාරියම් දන්නේ නැහැ ඊයේ එයා අයිස් කියුබ් එකකින් නහයෙන් ලේ එන්න ගහපු මිනිස්සයා ඇපලෝ එකේ CEO කියලා. ඔන්න ඉතින් CEOව ඉන්ට්‍රොඩියුස් කරන වෙලාව. ඩාරියම් ලෑස්ති වෙලා ඉන්නේ ලී චෑන්ව හම්බ වෙන්න. හැබැයි ඩාරියම්ගේ ඉස්සරහට එන්නේ කන් ආගේ. ඩාරියම්ගේ එකපාරටම ක්‍රෑෂ් වෙනවා. දෙවියනේ මේ කවුද මෙයා? මගේ අයිස් කියුබ් එකකින් ගහලා නහයෙන් ලේ ආවේ මෙයාට නේද? එතකොට චෑන් ලැජ්ජාවට ඩාරියම්ට පොළොව බලාගෙන යන්න හිතනවා. පළවෙනි දවසේම කරදර එතනින් ඉවර වෙන්නේ නැහැ. CEO ඔෆිස් රූම් එකට යන්න කලින් සංසුන් වෙන්න කියලා ටැබ්ලට් එකක් කටට දාගන්න ඩාරියම්ගේ මේ ටැබ්ලට් එක මේ වෙලාවේ කුකුරේ හිර වෙනවා. ඩාරියම්ට හුස්ම ගන්න බැරුව ස්ට්‍රගල් කරනවා. ඉක්මනින් රියැක්ට් කරන හාගි ඩාරියම්ගේ පිටිපස්සෙන් ඇවිත් එයාව බදාගෙන ටැබ්ලට් එක එළියට එන විදිහට උදව් කරනවා. ඉතින් ඩාරියම් ගැන ඔෆිස් එකේ රිපියුටේෂන් එකක් යනවා පළවෙනි දවසේම CEOට කරදර ගොඩක් දුන්න අලුත් කෙනා කියලා. මේකෙන් හොඳටම අප්සෙට් වෙන ඩාරියම් ගෙදර ගිහිල්ලා තමන්ගේ යාළුවෝ දෙන්නට හැමදේම කියනවා. එයාලා ඩාරියම්ට කියන්නේ ඔයා පොඩි එම්ප්ලොයි කෙනෙක්නේ CEO හැමදාම හම්බ වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා එයාව අවොයිඩ් කරන්න. හොඳට වැඩ කරන්න. හැමෝටම හෙල්ප් කරන්න. ඔෆිස් එකේ හොඳ රිපියුටේෂන් එකක් හදාගන්න කියලා. ඩාරියම්ටත් ඒක හොඳ අයිඩියා එකක් වගේ හිතෙනවා. ඉතින් පහුවදා ඉඳන් එයා හැමෝගෙම වැඩවලට හෙල්ප් කරනවා. පැන වැඩ කරනවා. කට්ටියක ෆ්‍රෙන්ඩ් වෙන්න උත්සාහ කරනවා. CEO හාගිව නම් පුළුවන් තරම් මග හරිනවා. ඔය අතරේ හාගි තමන්ගේ සෙක්‍රටරියෙන් ඩාරියම් ගැන අහනවා. ඩාරියම් කලින් වැඩ කරපු කම්පැනි එකේ නම ඇහුවම හාගි ටිකක් සස්පීසියස් වෙනවා. ඒ කම්පැනි එකත් ඇපලෝ එකත් අතර බිස්නස් කම්පිටිෂන් එකක් සහ පොඩි තරහක් තියෙන නිසා හාගි හිතනවා මේ කෙල්ලට මෙච්චර හොඳ කම්පැනි එකකින් මෙහෙට එන්න හේතුවක් නැහැ. ඇයි මෙයා ඇපලෝ එකට ආවේ? ඔත්තු බලන්නවත් කියලා. මොකද ඔයාලට මතකද මම කලින් කිව්වා හාගේ SE කම්පැනි එකේ නිරින් එක්කට ගිහිල්ලා එන ගමන් ඩාරියම් එයාගේ පපුව හැප්පුණා කියලා. ඒ වෙලාවේ මේ ඇපලෝ කම්පැනි එක SE කම්පැනි එක හවුල්කාරීත්ව ගිවිසුමකට යන්න තමයි මීටින් එකක් පවත්වන්නේ. හැබැයි SE කම්පැනි එකේ මිස්ටර් කිම් එයාට දීපු ඩොකියුමන්ට්ස් වලට අනුව මෙයාලා ඇපලෝ එකේ සමහර දේවල් කොපි කරලා තියෙනවා කියලා හාගෙට පේනවා. ඉතින් හාගෙ කියන්නේ මට මේක කරන්න බෑ. මම ඔයාලට ඉන්වෙස්ට් කරන්නේ අපි මේ කිවිසුම කරන්නේ නෑ කියලා. ඉතින් මේකෙන් මිස්ටර් කිම්ට මෙයාත් එක්ක පොඩි තරහක් ඇති වෙනවා. ඉතින් මේක නිසා තමයි හාගෙ හිතන්නේ මිස්ටර් කිම් ඩාරියම්ව ඔත්තු බලන්න ඇපලෝ එකට එවලා කියලා. ඉතින් ආගේ හිතේ ඩාරියම් ගැන පොඩි සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි නම් දන්නවා මෙයා මෙච්චර දුර ඇපලෝ එකට ආවේ ඔත්තු බලන්න නෙවෙයි. එයාගේ හීනේ චෑන් අපව බලා ගන්න කියලා. ඉතින් ආගේ කියනවා එයාගේ සෙක්‍රටරිට අපි පොඩ්ඩක් මෙයා ගැන ඇහැ ගහගෙන ඉමු කියලා. ඔන්න ඉතින් එදා හවස ෆැෂන් ඩිසයින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ෆන්ක්ෂන් එකක් තියෙනවා. ආගෙත් මෙතනට යනවා. SE කම්පැනි එකේ මිස්ටර් කිම්ලොත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් මේ දෙන්නගේ අතරේ මෙතනත් පොඩි වචන හෝමාරුවක් යනවා. ඒ අතරේ හැමෝටම නොපෙනෙන්න ලී චෑන් එනවා කම්පිටිෂන් එක තියෙන හෝටල් එකේ පිටිපස්සේ. චෑන් හාගිට මැසේජ් එකක් යවනවා එන්න කියලා. හාගි චෑන් හම්බ වෙන්න යන අතරමඟදී ලේඩි රිපෝටර් කෙනෙක්ව හාගිට හම්බ වෙනවා. මෙයා හාගිත් එක්ක කතා කරන්න උත්සාහ කරත් හාගි මෙයත් එක්ක කතා කරන්න නවතින්නේ නැහැ. ඉතින් මෙයා හොරෙන් හාගි පිටිපස්සේ යනවා.
ගිහිල්ලා ඉන්නකොට මෙයා දකිනවා හාගේ චෑන් අතරේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා. හරිම ක්ලෝස් විදියට කතා කර කර ඉන්නවා කියලා. මේක දැකපු රිපෝටර්ගේ ඇස්සරට එන්න වෙනම ප්ලෑන් එකක්. එයා කටකොණකින් hina වෙලා ඇපලෝ මම ඔයාව කපන්නම් කියලා එතනින් යනවා. මෙතනින් පස්සේ ඇපලෝ එකට එන්න තියෙන ට්‍රබල් එකේ පොඩි හින්ට් එකක් අපිට ලැබෙනවා. එතනින් පස්සේ ඔන්න ඉතින් දවසක් ඇපලෝ එකේ ඩිනර් එකක් තියෙනවා. අලුතෙන් ආපු එම්ප්ලොයිස්ලව එයාලම හැමෝටම ඉන්ට්‍රොඩියුස් කරනවා. ඩාරියම්ට මේක හොඳ ඔපචුනිටි එකක් වගේ හිතෙනවා හැමෝගෙම හිත දිනා ගන්න. ඔෆිස් එකේ හැමෝගෙම හොඳ නමක් හදාගන්න ඕන නිසා ඩාරියම් සෝජු බියර් මික්ස් කරලා ඩ්‍රින්ක්ස් හදලා හැමෝටම සර්ව් කරනවා. හැබැයි අන්තිමට කට්ටියගේ ඉල්ලීම නිසා ඩාරියම් හොඳට බොනවා. උන්න ඔය අතරේ කන් හාගෙත් මෙතනට එනවා. හැමෝම ටිකක් සර්ප්‍රයිස්. හාගි ඇවිල්ලා වාඩි වෙලා ඩාරියම් දිහා බලනවා. හාගි දකිනවා ඩාරියම් හොඳටම බොනවා කියලා. හාගි ඩාරියම්ට විශේෂයෙන් ඔයා ගෙදර යන්න කියන්න ඕනේ. හැබැයි CEO කෙනෙක් එම්ප්ලොයි කෙනෙක්ට විශේෂ ඇටෙන්ෂන් එකක් දෙනවා වගේ පෙන්වන්න බෑනේ. එතකොට අනිත් කට්ටිය මොකද හිතන්නේ? ඒක නිසා හැමෝම හාගි හැමෝටම කියනවා මේ ඩිනර් එක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඔයාලට මහන්සි නම් ගෙදර යන්න පුළුවන් කියලා. මේක ඇහුණ ගමන් චූටි වෙලාවක් යන්නත් කලින් ඩාරියම් නැගිටලා ගෙදර යන්න පිටත් වෙනවා. හැබැයි මෙයාට හොඳටම වේත්. මෙයා හොඳටම බීලා ඉන්නේ. මෙයා ඉතින් දොරෙන් එළියට එන්නෙත් වැනි වැටි වගේ ඇවිදින ගමන් එයා Tamanටම කියා ගන්නවා මගේ බැටරි එක බහලා දෙන්න රීචාර්ජ් වෙන්න ඕනේ කියලා. මෙයා කොහෙද යන්න පිටත් වෙනවා. කොහෙටවත් නෙවෙයි. මෙයා යන්නේ CEO ගේ රූම් එකට. දැන් ඉතින් අපිටත් ප්‍රශ්නයක්. මෙයා බැටරි රීචාර්ජ් කරගන්න CEO ගේ රූම් එකට යන්නේ. හැබැයි ඇත්ත හේතුව වෙනම එකක්. CEO ගේ ඔෆිස් රූම් එකේ ලී චෑන්ගේ ලොකු ෆොටෝ එකක් තියෙනවා. මෙයා ෆස්ට් ඩේ එකේ CEO ඉන්ට්‍රොඩියුස් කරන යාගේ රූම් එකට ආපු වෙලාවේ තමයි මේක දකින්නේ. ඉතින් මෙයාට මතක තිබුණා මෙයා මේ වෙලාවෙත් එතනට එනවා. ඩාරියම්ගේ බැටරි රීචාර්ජ් වෙන්නේ චෑන් ඔබව දැකලා. ඉතින් එයා හොරෙන් CEO ඔෆිස් රූම් එකට ගිහිල්ලා චෑන්ගේ ෆොටෝ එක ළඟට යනවා. එයා අතරේ හාගිට වීඩියෝ මීටින් එකක් තියෙනවා කියලා ඩිනර් එකෙන් නැගිටලා එයත් එළියට එනවා. එයා එළියට ආපුවාට පස්සේ ෆන්ක්ෂන් එකේදී හම්බ වුණ මිස්ටර් කිම් මෙතන ඉඳලා ටැක්සි එකක නැගලා යනවා හාගි දකිනවා. දැන් හාගිගේ සැකේ තවත් වැඩි වෙනවා. මිස්ටර් කිම් මෙතන මොකද කරන්නේ? හාගි ඉක්මනින්ම කම්පැනි එකට දුවනවා. එයා එතනදී දකින්නේ එයාගේ රූම් එකේ ඩාරියම් ඉන්නවා. ඩාරියම් චෑන්ගේ ෆොටෝ එකක් ගන්න ෆෝන් එක අන්ලොක් කරන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් වෙරි වැඩි නිසා ෆෝන් එකවත් හරියට අන්ලොක් කරගන්න බෑ. හාගි අහන ඔයා මෙතන මොකද කරන්නේ? ඩාරියම් හරි සීරියස් ෆේස් එකකින් කියනවා මම රීචාර්ජ් වෙන්න ආවේ. හාගිට හිතා ගන්න බෑ රීචාර්ජ්? ඩාරියම් කියනවා ඔව් ඔයාමනේ කිව්වේ කම්පැනි එකට ඕන වෙලාවක සාදරයෙන් පිළිගන්නවා කියලා. ඒක හාගි මුල් දවසේ කියපු ඩයලොග් එක. හාගිට දැන් මේ කෙල්ල එක්ක ආගියු කරන්න හිතෙන්නේත් නැහැ. ඩාරියම් එකපාරටම බැලන්ස් නැතිව හාගි කෙනට කඩාගෙන වැටෙනවා. හාගිට දෙන්නම් කරන්න දෙයක් නැහැ. එයා ඩාරියම් වරගෙන සෝෆා එකේ තියෙනවා. ඊට පස්සේ හාගියාගේ වීඩියෝ මීටින් එක ෆිනිෂ් කරනවා. මීටින් එක ඉවර වෙලා ඩාරියම් වැහැරවන්න try කරත් මෙයා නම් නැගිටින්නේ නැහැ. අන්තිමට ඩාරියම් CEO ගේ ඔෆිස් රූම් එකේම නිදා ගන්නවා. ඔන්න ඉතින් පහුවදා උදේ සීන් එක. ඩාරියම් වැහැරෙනවා. ටික වෙලාවක් එයාට හිතා ගන්න බෑ මම කොහෙද ඉන්නේ? රැවුණ දේවල් හරියට මතකත් නැහැ. ඒත් වටපිට බලද්දී එයා ඉන්නේ CEO ගේ ඔෆිස් රූම් එකේ. ඩාරියම් පැනික් වෙනවා. එයා ඉක්මනින් මෙයාගේ බඩු ටිකත් අරගෙන ඔෆිස් රූම් එකෙන් එළියට දුවනවා. එයාගේ යාළුවෙක්ට කෝල් කරලා ඇඳුම් ගෙන්නගෙන චේන්ජ් වෙලා ආයෙත් එයා නෝමල් වෙන්න try කරනවා. හැබැයි ටික ඊයේ රැවිච්ච අමුතු සෙන්ස් කීපයක් ඩාරියම්ට මතකට එන්න පටන් ගන්නවා. ඔය අතරේ එයා දකිනවා කන්හාගේ එයාගේ ඔෆිස් රූම් එකේ බ්ලයින්ඩ්ස් ටිකක් අස්සින් ඩාරියම් දිහා බලන් ඉන්නවා. ඩාරියම්ගේ ඇස් හාගිගේ ඇස් එක්ක හමු වෙන ගමන් හාගි ඉක්මනින් බ්ලයින්ඩ්ස් වලින් පස්සට යනවා. දැන් ඩාරියම්ට තවත් ප්‍රශ්නයක්. CEO මාව බලන් හිටියේ. මේ ප්‍රශ්න කල්පනා කරන් ඩාරියම් වෙන රූම් එකකට යනවා. මොන් ඉතින් එතනට එනවා අලුතෙන් ආපු අනිත් එම්ප්ලොයිස් දෙන්න. එයාලා හරි එක්සයිටඩ් වෙලා ඩාරියම්ට කියනවා ඊයේ ඩිනර් එකට ලී චෑන් ආවනේ. අපි අත් එක සෙල්ෆි එකකුත් ගැහුවා. ඔයා හිටියේ නෑනේ. එහෙම කියලා. ෆොටෝ එකක් පෙන්නනවා. ඩාරියම්ගේ මූණ එකපාරටම වෙනස් වෙනවා. එයාට හිතා ගන්නත් බෑ. අවුරුදු 11ක් තිස්සේ තමන්ගේ බයස් ඇත්තටම ලකින්න බලාගෙන හිටපු එයා
එදා චෑන් එතනට ඇවිල්ලත් ඩාරියම්ට යව හම්බ වුණේ නැහැ. අර දෙන්න ගියාට පස්සේ ඩාරියම් බිත්තියට හේතු වෙලා Tamanටම කියනවා මම CEO ගේ රූම් එකටත් කඩාවැදෙන. ඒ මදිවට චෑන් ඔප්පව දකින්න හම්බ වුණෙත් නෑ. ඒ අවස්ථාවත් මම මිස් කරා. මම මොනවද කරන්නේ? ඔයාව මරා ගන්න ඩාරියම් කියලා. එයා හොඳට මප්සෙ කළා ඔහේ ඇවිදිනවා. ඔහේ ඇවිදගෙන යද්දි ඩාරියම් ඉස්සරහට හාගි එනවා. ඩාරියම් ටිකක් කොට නිසා ඉස්සරහ බලපු ගමන් පේන්නේ හාගිගේ පපුව. ඒක දැක්ක ගමන්ම ඊර ඇවිත් සෙන්ස් ටික ඩාරියම්ට මතක් වෙනවා. ඩාරියම් හාගේ පපුවට වැටෙන විදිහ එයාට මතක් වෙනවා. අයියෝ ලැජ්ජාවේ බෑ. ඩාරියම්ට කර කියා ගන්න දෙයක් නෑ. එයා ඉක්මනටම හාගේට මොනාහරි දේවල් ටිකක් කියලා ඉතින් ඉක්මනටම දුවනවා. හැබැයි තිබ්බ හදිස්සියට එයාගේ පර්ස් එකක් බිම් වැටෙනවා. හැබැයි ඩාරියම් මේක ගන්නවත් නවතින්නේ නෑ. එයා ඒක දකින්නෙත් නෑ. ඒක දැකපු හාගි ඩාරියම්ගේ පර්ස් එකත් අරගෙන ඩාරියම්ගේ පිටිපස්සෙන් යනවා නවතින්න කියලා. හැබැයි ඩාරියම් නම් නවතින්නේ නැහැ. ඩාරියම් හිතන්නේ මෙයා මොකටද මගේ පස්සෙන් යන්නේ කියලා. ඩාරියම් ඉක්මනින්ම ලිෆ්ට් එක ළඟට යනවා. බටන් එක ඔබනවා. ඉක්මනට ඕපන් වෙන්න කියලා වගේ බලන් ඉන්නවා. ටිකකින් ටින් ලිෆ්ට් එක ඕපන් වෙනවා. ඩාරියම් හිමින් එයාගේ ඇස් උස්සලා බලනවා. එතන ඉන්නේ ලී චෑන්. අවුරුදු 11ක් තිස්සේ ෆෑන් කෙනෙක් වෙලා ෆොටෝස් වලින් වීඩියෝස් වලින් පෝස්ටර්ස් වලින් දුරින් විතරක් ආදරය කරපු තමන්ගේ බයස් දැන් තමන්ගේ ඇස් ඉස්සරහා ඒකත් මේ තරම් ළඟින් ඩාරියම්ට ඇස් අදා ගන්නත් බෑ. එයා එහෙමම චෑන් දිහා බලාගෙන ෆ්‍රීස් වෙනවා. ඒ අතරේ පිටිපස්සෙන් හාගෙත් ඇවිත් ඩාරියම්ගේ පර්ස් එක යාට දෙනවා. දැන් ලී චෑන් කංහාගේ ඩාරියම් තුන් දෙනාම එකම තැන. ඩාරියම් අවුරුදු 11ක් තිස්සේ දැක ගන්න ආසාවෙන් හිටපු තමන්ගේ බයස් එක්ක එයාගේ අලුත් බොස් එක්ක ලිෆ්ට් එක ඉස්සරහා. පළවෙනි එපිසෝඩ් එකේම චෑන් ඔප්පව දැක ගන්න ඇපලෝ එකට ආපු ඩාරියම් CEOට මේකප් ගියාව. අයිස් කියුබ් එකකින් ගැහුවා. CEO ගේ ඔෆිස් එකටත් කඩා වැදුනා. CEO ගේ රූම් එකේ නිදාගත්තා. ඔෆිස් එකේ පළවෙනි දවසේම ට්‍රබල් මේක කෙනෙක් වුණා. ඒත් අන්තිමට එයාගේ අවුරුදු 11ක හීනේ ඇස් ඉස්සරහින් ඇවිත් හිටගත්තා. හැබැයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඩාරියම් චෑන් ඔප්පට කොහොම රියැක්ට් කරයිද? හාගේ ඇත්තටම ඩාරියම් ගැන සැකෙන් විතරද බලන්නේ? නැත්නම් මේ ට්‍රබල් මේක කෙල්ල CEO ගේ හිතටත් ඇතුළු වෙන්න පටන් අරගෙනද? ෆස්ට් එපිසෝඩ් එක මෙතනින් ඉවරයි guys. To be continued. සෙකන්ඩ් එපිසෝඩ් එකේදී මොකද වෙන්නේ කියලා බලනකම් ඉවසිල්ලක් නෑ නේද? හරි මම ඉක්මනටම අරගෙන එන්නම්.